kilometer per hour. Oh shit. Udah dekat kira. Oh no. Hello guys, තවත් අලුත් වීඩියෝ එකකට ආදරෙන් පිළිගන්නවා. අද අපි ටිකක් වෙනස් පැත්තකට යන්න හදන්නේ. ඇත්තටම ඔටාවා වලට යන්න හදන්නේ. නයිට් ස්කයි එක, ඒ වගේම තව ඔය අනම්මනම් වින්ටර් ලෑන්ඩ්ස්කේපින් මොනවා හරි ෂොට්ස් වගේක් ගන්න. ඒත් එක්කම අනිවාර්යෙන්ම ස්කේට් කරන්න. ඒ කියන්නේ ලෝකයේ තියෙන ලොකුම ස්කේට් රින්ග් එක තියෙන ඔටාවල. ඒක තමයි මගේ ප්‍රධානම හේතුව මේ පාර ඔටාවා ට්‍රිප් එකට. සෙටප් එක දාගන්න වගේ 70 ගන්නවා 24/70 සහ ෆිල්ටර් එක ලොන්ග් එක්ස්පෝෂර් වැඩවලට ඒ දෙකයි. ඉන් කේස් මොන හරි පෝට්‍රේට් සෙෂන් එකක් සෙට් වුණොත් ආසාවට කරන්න ඒක ගත්තා. ඒ වගේම බොඩි එක සහකී මේක රංගන ඒ වගේ ස්කේට් කරන්න ඕනි බඩු ටික ඔය ටික අරන් යනවා. අය 4ක වගේ ඩ්‍රයිව් එකක් තියෙන්නේ අපේ ගෙදර ඉඳන්. රයිට් ඉතින් එහෙනම් අපි ගියම්. Hi everyone, good morning. දැන් ඇවිල්ලා මම ඉන්න ඔටාවල පහුදා උදේ. ඒ කියන්නේ දැන් සෙනසුරාදා අපි සිකුරාදා රෑ ආවේ ඔටාවලින්. මම ප්‍රධාන වැඩේ කරන්න දැම්ම යන්නේ උදේ 7යි වෙලා 7යි කාලයි 7:23ට තමයි සන්රයිස් එක තියෙන්නේ. දැන් ටෙම්පරේචර් හරි ක්‍රූෂල්. හිතාගන්න බෑ රින 26 වගේ තියෙන මේ වෙලාවේ ඔටාවා වල ටෙම්පරේචර් එක. වීකෙන්ඩ් එකේ සෑහෙන ඩ්‍රොප් වෙනවා. දැන් මම රිඩු කැනල් එකට යන ගමන් ඉන්නේ ස්කේට් කරන්න. මේ යන අතරම මගේ ඉන්නේ තමයි තියෙන්නේ උදේ 5 තමයි කිලෝමීටර් 10ක් තියෙනවා. විනාඩි 10ක් වෙන්නවා. මේ තියන්නේ කැනඩාවේ පාර්ලිමන්ට් එක. කැනඩාවේ පාර්ලිමන්ට් එක කියන්නේ මේන් පාර්ලිමන්ට් එක. ප්‍රොවින්ෂල් පාර්ලිමන්ට්ස් තියෙනවා. කාරක පාක් කරගත්තා. තැනක අද වෙලාවට වීකෙන්ඩ් වලට ඔටාවල පබ්ලික් පාකින් ෆ්‍රී. පබ්ලික් පාකින් නෙවෙයි සෝරි ස්ට්‍රීට් පාකින් ෆ්‍රී. ඉතින් මම තැනක හොයාගත්තා ළඟපාත. තැන මතක තියාගන්නත් ඕනේ මට ලකිටිය. ඒක මතකුණා. පාගන්න පුළුවන් මේ. රයිට්. කාර් එක දාලා මම දැන් කැනල් එක පැත්තට ආවා. කැනල් එකත් හොයාගන්න මම දන්නේ කැනල් එක කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙනවා. උත්තර පාලන කැනල් එක තියෙන්නේ. කැනල් එක
වැඩ කරනවා සති කිහිපයකට කලින් කියන සති නෑ සරි සමයකේ මයි රුයිනි මෙහි ආවා අපේ US වීසා වැඩවලට. එතකොට අපි දෙන්න මේ රූට් එකේ සයික්ලින් කරා. මම ඒකේ ෆොටෝස් කිහිපයක් දාන්න. එතකොට කැනල් එක තිබ්බ තත්ත්වේ ඔන්න අද තත්ත්වේ. අද ඇත්තටම -23යි දැන් ටෙම්පරේචර් එක. මම යනවා කැනල් එකේ ස්ටාර්ට් එක තියෙන තැනට. අද කැනල් එකේ කිලෝමීටර් 15ම මම පැදලා තමයි යන්නේ. අපි යමු රැට. කැනල් එකේ පොත් දාගෙන යනවා කතාගෙන මේගොල්ලෝ එතනට ගිහලා දාන්න ඩීසල් වැඩිද Okay guys, madi කියන්න හදන්නේ ලෝකයේ ලොකුම කේටරින් එකට. This is a 0 point. මෙතන තමයි ස්කේටින් එක පටන් ගන්නෙ. අපි ගිය පාර බයිසිකල් ගත්තේ මෙතනින්. පටන් ගන්නකොට හැබැයි වැටුණා එකපාර. පොයින්ට් එක පාර්ලිමේන්තු එක මෙතන හැපෙලා තියෙන්නේ. Right there, nice skate journey එක පටන් ගන්න හදන කිලෝමීටර 15ක්. මෙතන මම 7ක් උඩට පදිනවා. ඉතින් අපි යමු කිලෝමීටර 15ක් ස්කේට් කරන්න. කීපාරකට ඉතින් නැහැ 15ක් බලමු.
සර්ෆ් කරනවා වගේ ෆීලිං එක. Hidup වෙන්න දැන් හදලා තියෙන්නේ තැන් තැන් වල. අද එක්ස්ට්‍රීම් කන්ඩිෂන් එක තියෙන ඇත්තටම රින 23ක් කියන්නේ ටිකක් අමාරු. ඒත් මිනිස්සු ආතල්ලෙන් ගන්න මේ මේන්ටේන් කරන වාහන ෆස්ට් එයිඩ් දෙන්නේ කිලෝමීටර් 3.4ක් මම හදලා තියෙනවා. තුනම අරයන් දීලා මම කියන්නේ මේ පැත්තට ඒ අනිත් පැත්තට ආයෙන්න ඕන. ඒ මොකටද මේකේ අල්කොහොල් මේක හදුවා මේකෙන් මෙතන හෝල් එක හරලා අපිට ගන්න හෝල් එක හරලා තමයි ඒගොල්ලෝ වතුර පම්ප් කරන්නේ කැනල් එකකින් මේ කෙවුව සර්විස් එකට. ඊට පස්සේ ඒක තව මැෂින් එකකින් උඩ අතු ගාගෙන වගේ යනවා. පොඩි මැෂින් එකක් කරන්නේ ඒගොල්ලෝ මේ සර්ෆේස් එක හදන්නේ එක. නැත්තම් දවසක එක පාරක් වගේ තමයි සර්ෆේස් එක හදන්නේ. මොකද ස්කේට් කරනකොට මේක යකින් යන පොඩි වාසියක් පොඩි ගුණයක් තියෙනවා මම යන පැත්තට. ඒ නිසා පොඩි chance එකක් තියෙනවා උඩමින් තල්ලුවක් තියෙනවා. කිලෝමීටර් 4ක් කම්ප්ලීට් කරගත්තා යන්තම් කකුලට දෙනවා හොඳටම. ඒක ප්‍රශ්නේ අපිට ගොඩක් හුරු නැති නිසා පොඩි රෙස්ට් එකක් ගත්තා. බ්‍රිජස් මේ කැනල් එක දිගේ මම කිව්වා වගේ කලින් සමයක අපි දිගටම සයිකලින් කරනවා නේද? අපි මේ හැම ෆොටෝස් ගහුවා. ෆොටෝ කිහිපයක් ගහුවා නාහරින් නවත්තලා.
Oh shit. Jangan. Aisyah saya pantang ini dari sana. Oh pulang ya. Kosong. Dekat kira. Oh, tahu. Kita mau kilo dah kita skate කරලා දෙන්න දැන් කතා කරන්න බෑ තෝරලා කෙලයිලා තියෙන්නේ සීතලනේ වල් පෙරේ ප්‍රයිවුල එහෙම අංගල් ෆීස් වෙලා තියෙන්නේ මේ තියෙන ගිලිවලේ මොර සපත් තියෙන්නේ බෑ dan kilometer dah $2 kita berapa bagian nomor berapa besar dia lupa gitu kan gua mau tidur lagi actual temperature on the weather kira 9ක් වගේ තියෙන්නේ feels like in someone in a Michigan. Then all or Patagon back here out. Oh, I can listen to more than skit ring a cog in a can put on a nudo. We can see nothing. දැන් මම ඉන්නේ end point එකේ ඉන්නේ පාර්ලිමේන්තු එක ගාව විතර මම ඉන්නේ පටන් ගත්තා දැන් මම කතා කරන්න බෑ දැන් මම ස්ටේල් සීතලින් තාම 17 වගේ ඇක්චුවල් තියෙන ෆීල්ඩ් ට්‍රැක් එක විශ්ි ගන්න තාම කතා කරන්න බෑ ඉතින් ඒ හින්දා වීඩියෝ එකක් එච්චරලා ගන්න හිතුව හැමෝටම ස්තුතියි දැන් තාම මේ වගේ වීඩියෝ එකක් ආයෙත් හම්බ වෙමු. ඒක ගිහින් එන්න.
කැනඩාවේ ඔටාවල ඉඳලා